මං කිව්වේ මුළු පන්තියම දඩ ගහන්න කියලා. මං කියන දේ ඇහෙනවද? නංගි දඩ ගහන්න. කවුද ක්ලාස් මොනිටර්? ඔයාද? ඇයි මේ ළමයි කෑ ගහද්දි ඔයාලට කට වහන්න කියන්න බැයිද? ආ? දැන් announcement එකක් දුන්නා නේද ටීචර්ස්ලාට ඔෆිස් එකට එන්න කියලා? ටීචර්ස්ලා ගියා විතරයි කට්ටිය මේ දඟලනවා. නෑ නෑ නැගිටින්න නෑ දඩ ගහගෙන ඉන්නවා. प्रिंसिपल मैडम තමයි කිව්වේ. ආයි කියන්නේ ආ මොනිටර් නැගිටින් යම් මාත් එක්ක प्रिंसिपल ඔෆිස් එකට. आपके මේ සුක්කේ මේ නෙමේ යන් ඔෆිස් එකට යන්න. ඉතින් ඔයාලා නවත්තන්න තිබ්බනේ මෙයාලා කෑ ගහද්දි. අපිට පන්ති 3-4ක් බලන්න බෑනේ නේද? මුළු ඉස්කෝලේක්ම ප්‍රිපෙක්ස්ලාට බලන්න බෑනේ. ඒකට තමයි මොනිටර්ස්ලා දාලා තියෙන්නේ. ඔයාලට ඒ වැඩේවත් කරන්න බෑ හරියට. බෝඩ් එකේ නම ලියන්න. ආයි කෑ ගහුවොත් බෝඩ් එකේ නම ලියනවා. හරිද? එතකොට බලා ගන්න බැරිය කවුද කෑ ගැහුවේ නැත්තේ කියලා. නංගි ආයි මොකද ඔය නම? තරුෂි. තරුෂි ඔයා නම් ලියන්න. මම දැන් ආයෙ ගිහින් එනවා. අනිත් පන්ති ටික බලලා මම ආයෙ එනවා. ඔයා නම ලියලා තියන්න. ආයි නටන්න ලෑස්ති වෙන්න එපා කවුරුත් හරිද? ඉස්කෝලේ විනයයි තියෙන්න ඕනේ. නංගි ඔයා ඒ නම් ටික ලියා ගන්න. මේ කියවන අයගෙත්. ඊට පස්සේ මම ප්‍රින්සිපල් මැඩම්ට බාර දෙන්නම් ඔක්කොම. ආයෙ කියවලා තිබ්බොත් බලාගමු. වට්ටි අම්මලා ටික